පර්සනල් බ්‍රෑන්ඩින් කිව්වම බොහොම සරල දෙයක්. මම ඔබ තවත් කෙනෙක්ගෙන් වෙන්කර හඳුනා ගැනීමේ සරල ක්‍රමය. ඉතින් අපි මේක එදිනෙදා පාවිච්චි වෙන දෙයක්. අපි සියලුම දෙනා කරන දෙයක්. නමුත් දැන් අපි මේක තියරිටිකල් ෆ්‍රේම්වර්ක් එකකට ගත්තොත් මම මේ කියන්නේ ඒකයි. අපි සියලුම දෙනා දන්නවා පර්සනල් බ්‍රෑන්ඩින් ගැන. මොකද අපි අද ගත්තොත් එහෙම 90%ක්ම සෝෂල් මීඩියා ඉන්නවා. එතකොට සෝෂල් ඩිජිටල් ස්පේස් එකේ සෝෂල් මීඩියා වල ප්‍රොෆෙෂනල් මීඩියා වල ඉන්නවා. ඒ කියන්නේ අපි සෝෂල් මීඩියා එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් මීඩියා ඉන්න ප්‍රධානම හේතුව අපේ බ්‍රෑන්ඩ් එකට වැලියු එකක් ක්‍රියේට් කරන්න. ඉතින් එතකොට අපි සියලුම දෙනා දන්නවා මේ පර්සනල් බ්‍රෑන්ඩ් එකේ තියෙන වටිනාකම. හැබැයි වැදගත්ම වෙන්නේ මේකේ මේක හරියාකාරව කරනවද නැද්ද කියන එක තේරුම් ගන්න එක. ගේන්න අර අපි පිලිප් කොට්ලගේ ඩොක්ටර් පිලිප් කොට්ලගේ තැනට වෙනවා අපේ සෙග්මන්ටේෂන් ටාගටින් පොසිෂනින් කරන්නේ කොහොමද කියන එක. දැන් ඔතන පටන් ගන්න පළවෙනි දේ තමයි self discovery. අපි දැනගන්න ඕනේ පළවෙනියටම අපි කවුද කියන එක. එතකොට අපේ strengths මොනවද, අපේ weaknesses මොනවද, දැනට අපේ තියෙන values මොනවද මේ කියන දේ. ඊළඟට අපි දැනගන්න ඕනේ අපිට කවුද වෙන්න ඕන කියන එක. අපිට හැමෝම වෙන්න බෑ. දැන් මෙතන හුඟක් වෙලාවට වෙන්නේ මේ අද සමාජයේ social media හරහා අද දකින්න කෙනෙක්ව මට එයා වෙන්න ඕනේ. හෙට දකින්න ක්‍රිකටර් කෙනෙක්ව හෙට ක්‍රිකට් ගහන්න ඕනේ. අනිද්දා දකින්න ස්විමර් කෙනෙක්ව ස්විමින් කරන්න යනවා. එහෙම නැත්නම් සින්දු කියන්න ගියාම සින්දු. දැන් මේ ફોකස් එක නැතිකමින් තමයි හුඟක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට පළවෙනි දේ දැනගන්න ඕනේ මට කවවද වෙන්න ඕන කියන එක. එතකොට තුන්වෙනියට අපි දැනගන්න ඕනේ අපිට කවවද ඉම්ප්‍රෙස් කරන්න ඕනේ කියලා. එතකොට එතනක් තියෙන ඔඩියන්ස් එකක් ආවේ. දැන් අපි සෙලිබ්‍රිටි කෙනෙක් නොවුනොත් අපිට මුළු සමාජයක් ඉම්ප්‍රෙස් කරන්න බෑ. දැන් අපි හැමෝටම තියෙනවා සිලෙක්ටිව් පොපියුලාරිටි කියන එකක්. දැන් අපි මොනවා කරත් අර සාමාන්‍යයෙන් මම හැමතිස්සෙම කියන එක තමයි අපි නිකන් like pebble in the ocean කියන්නේ නිකන් ගල් කැටයක් මුදර දැම්මා වගේ අර අපි ඒ ඉන්න සමාජය තුල අපි යම්කිසි බ්‍රෑන්ඩ් ඉක්විටි එකක් වැලියු එකක් හදාගෙන තියෙනවා. එතකොට මම දැනගන්න ඕනේ හරියට මම කාවද ඉම්ප්‍රෙස් කරන්න යන්නේ කියලා. එතකොට ඒක තමයි මගේ අර කියන ටාගට් මාකට් එක වෙන්නේ. එතකොට ඒක බේස් කරලා මම මගේ ඩෙන්ටිටි එක හදන්න ඕනේ. ඩෙන්ටිටි එක. එතකොට මේ කියන පර්සනල් බ්‍රෑන්ඩින් වල අපි කියනවා ගෲමින් කියන එක. එතකොට මේ ගෲමින් කියන එක එහෙම නැත්නම් ඩෙන්ටිටි ක්‍රියේෂන් එක වෙන්න ඕනේ අන්න අර කියන ටාගට් සෙග්මන්ට් එක අනුව. ඉම්ප්‍රෙස් කරන්න ඕන සෙග්මන්ට් එක අනුව. එතකොට මම කියන මගේ ඩෙන්ටිටි එක හැදුවයින් පස්සේ මේක මම කමියුනිකේට් කරන්න ඕන. එතකොට කමියුනිකේෂන් ටූල්ස් ගත්තොත් අද ඉස්සර වගේ නෙමෙයි සෝෂල් මීඩියා හරහා අපිට ඕන විදියකට අපේ බ්‍රෑන්ඩ් එක හදා ගන්න පුළුවන්. එතකොට අපි ප්‍රොෆෙෂනල්ස් හැටියට අපි හැමෝටම තියෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් මීඩියා එක. දැන් උදාහරණයකට ගත්තොත් LinkedIn account එක. මම හුඟක් තැන්දි ට්‍රේනින්ග්ස් ගිහිල්ලා ප්‍රොෆෙෂනල්ස් ලාගෙන් ඇහුවම LinkedIn account එක නැහැ. හැමෝටම තියෙන සෝෂල් මීඩියා විතරයි. එතකොට තමන් දැනගන්න ඕනේ තමන්ගේ ටාගට් සෙග්මන්ට් එකට ඇඩ්‍රස් කරන්නේ කොහොමද කියන එක. එතකොට එතනදී තමයි අර කියන කමියුනිකේෂන් එන්නේ. ඊළඟට අපේ ඩිලිවරි. අපි කොහොමද ඩිලිවර් කරන්නේ? කොයි ආකාරයකටද ඩිලිවර් කරන්නේ? මොන ආකාරයේ තැන් වලටද අපි මේ මෙසේජ් එක අරන් යන්න ඕනේ? එහෙම නැත්නම් අපි වරන් යන්න ඕනේ කියන එක. එතන ඩිලිවරි තියෙනවා. ඊළඟට වැලියු ක්‍රියේෂන්ස්. දැන් අපි හැමදෙනෙක්ම යම්කිසි ස්ථාවරයක් යම්සි කාලයක් තුල ඇචීව් කරනවා. එතකොට ඒක අර අපිටම දෙය තියාගන්නේ නැතුවනේ you have to give it back. That sort of value creation. දැන් උදාහරණයකට අපි දෙන්නම් පොත් ලියලා තියෙනවා. පොතක් හරි ලියලා තියෙනවා. එතකොට මේකත් ඇවිල්ලා giving back to the society. එතකොට අපි යම්කිසි charity වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පැත්තෙන් ගත්තොත් අපි හුඟක් වෙලාවට මේ school programs කරන ඒවා එහෙම නැත්නම් you know universities වල ගිහිල්ලා university programs කරනවා. මේවා කරන්නේ මුදලට නෙමෙයි. එතකොට ඒක giving something back to the society. and ඒ වගේම evaluation එක. දැන් මේ evaluation අපි අර පළවෙනි පොතේම කිව්වා වගේ marketing ගුරුගේ right marketing management analysis evaluation and control මොන දේ කරත් finally අපිට evaluate කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපි අර කියන focus කරපු එහෙම නැත්නම් target කරපු market එකට එහෙම නැත්නම් goals වලට යනවද නැද්ද කියන එක. සහ self control. දැන් මේ self control එක එන්නේ ආපහු plug in කරන්න පුළුවන් අපි මේ කතා කරන emotional intelligence අද කාලේ නැතිම දේ. ඔතනදී අපි ඉස්සෙල්ලම කතා කරන්නේ self awareness එක. ඊළඟට self control ඊළඟට empathy. දැන් තවත් නැතිම දෙයක් මේ අනිත් මිනිස්යාගේ දුක අනිත් මිනිස්යාගේ අමාරුකම් තේරෙන්නේ නැති ප්‍රශ්නේ උඩ තමයි මේ හුඟක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන අර කියපු ස්ට්‍රෙස් එක එන්නෙත් එහෙම නැත්නම් පීඩන එන්නෙත් එතනදී. වර්තමානයේ දැවැන්ත ප්‍රශ්නයක්. දැවැන්ත ප්‍රශ්නයක්. ෆයිනලි ගත්තොත් එහෙම මේ කියන මේ දැන් self අපි awareness එක ඊළඟට control ඊළඟට empathy එක ඒ වගේම තමයි මේ කියන social
එක්ස්පීරියන්ස් මේ ඔක්කොම එකතු වෙලා තමයි ඔය අවයානස් එහෙම නැත්නම් අපි ඔය කියන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් හැදෙන්නේ. ඉතින් මේ සියලුම දේ හරියාකාරව කරොත් පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදන්න පුළුවන්.